ඒ කොල්ලෝ නැන්දේ කොහෙද කොල්ලෝ ගියේ? පන්ති ගියා නැන්දේ. ඈ යකෝ විභාග ඉවර වෙලා දැන් මොන පන්තිද බං? නැන්දේ මම මේ පොඩි කෝස් එකක් කරනවා නැන්දේ. මොකද්ද අපේ ඔය තරම් ඉගෙන ගන්න තියෙන කෝස් එක බං? විභාග ප්‍රතිඵල එනකම් කොරියන් කෝස් එකක් කරනවා නැන්දේ. අනික නැන්දලාගේ පුතා වගේ කඩපිල් ගානේ බෝක්කු ගානේ රස්තියාදු ගහන්න මං කැමති නෑ නැන්දේ. එන්න නැන්දේ. යකෝ මූ ඵලයන්කෝ මේ ගෑනියටත් ඉන්නවනේ. මගාරින්නම් කියලා වටෙන් පාරෙන් ආවා. කොල්ලෝ මොකෝ බම් මේ වටේ පාරෙන්මද? නෑ නැන්ද මේ යාළුවෙක්ගේ බයික් එකක් හම්බුණා. මිනිහා මේ ළඟකට ආපු ගම. එතන ගෙනත් දැම්ම නැන්දේ. ඒක නෙමෙයි කොල්ලෝ. කොහෙද බං අද ගියේ? මානලට ගියා නැන්දේ. යාළුවෙක්ගේ උපන්දින පාටියකට. මේ මම කාටවත් කියන්නේ නැහැ. බඩ පොඩ්ඩක් බිව්වා නේද? ඔපෝ නෑ නැන්දේ. මම ආශ්‍රය කරන යාළුවෝ ඕවට නෑ නැන්දේ. අනික නැන්දාගේ පුතා ආශ්‍රය කරන යාළුවෝ වගේ නෙවෙයිනේ. එන්න නැන්දේ. ඵලයන්කෝ අද කොහෙද මේ බං ජැන්ටියට ඇඳලා? නැන්දේ මම මේ ක්ලාස් එකට යනවා. ක්ලාස් පටන් ගන්නෙ 10ට. ඉවර වෙන්නේ 3ට. නැන්දේ මේ මං ක්ලාස් ඇරිලා ගෙදර එන ගමන් රසුල්ලායි ගෙදර යනවා. පොඩි නෝට් වගේක් ඉල්ල ගන්න. කොහොමත් එහෙට යනකොට එයාගේ බයික් එකේ තමයි යන්නේ නැන්දේ. මේ අනික නැන්දේ මම එනකොට අද 6:00 විතර වෙයි නැන්දේ. මොකද මේ හන්දියේ නානයි කඩේ චිකන් රයිස් එකක් ගේනවා. පොඩ්ඩක් වෙලා යනවනේ එතන ඉන්න. මේ රයිස් එක පුල්ල ගන්න නැන්දේ. ගිහින් එන්න නැන්දේ. ඈ යකෝ මුළු ජාතක පොතම කටපාඩමින් කියවා වගේනේ. ඵලයන්කෝ අම්මපා මේ කොල්ලා කන්නඩිත් කොහෙටද මන්ද? සිරිපාල පොල් කඩන්න ගිහින් වගේ. ග්‍රාම සේවක මහත්තයාගේ වත්තේ පොල් ටික කැඩුවා පත්මාවතියෝ. මම ටික දවසක ඉඳලා බෝ හම්බෙන්න තමයි හිටියේ බං. ඒ අහවල් එකකටද බං? උඹලා කොල්ලා ගැන
බලන්න වෙයි බං. ඒ මොකෝ බං? උඹලගේ කොල්ලගේ දැන් ගමන් බිමන් වැඩි. දන්නවද දැන් රටේ තත්ත්වය? ඒකයි කියන්නේ. මේ පත්මාවතියෝ අපිට අපේ කොල්ලා විශ්වාසයි. ඌ ඔය නොහොබිනාවට කරන්නේ නෑ බං. අනික උඹ ඔය තරම් මගේ කොල්ලා ගැන හොයන්න ඕනෙත් නෑ. අපේ එකා ගැන අපි හොඳට හොයාගන්න. උඹගේ එකා ගැන හොයාගනි. ඒක මතක තියාගනි. මේ පත්මාවතියෝ අපි අපේ එකා ගැන හොයාගන්න. ඈ උඹලා අනුන්ගේ රෙද්දාස්ස අත දාන්න කලින් තමන්ගේ රෙද්දාස්ස අත දාගන්න ඉගෙන ගනි. එන්නම්. යකෝ ගමේ පොල් කඩන එකා ගියේ උඩ. ඵලයල්ලකෝ. ලොකු හදිස්සියක් නැන්දේ. මං ඉක්මනින් එන්න. මේ කොල්ලෝ හදිසියක් කිව්වේ මොකද්ද බං? කොහෙද බං කුලප්පු වෙච්ච මීහරකෙක් වගේ දීුවේ? හා නැන්දේ. මාර වැඩේ නැන්දේ වෙලා තියෙන්නේ. පහල කපිලයා ඉන්නේ. කපිලියත් එක්ක තව කොල්ලෙක් අහුලා කුඩුත් එක්ක. පොලිසියෙන් උඩ තියාගෙන නෙලනවා නැන්දේ. බොහොම හොඳයි. ඕකුන්ට ඔහොම වෙලා මදි බං. ඒක නෙවෙයි නැන්දේ හොඳ මේක. ඒ මොකද්ද බං? කපිලියත් එක්ක කුඩු අහු වෙලා තියෙන නැන්දේ. නැන්දගේ පුතා. මේ යන්නේ කොල්ලා වෙන්න බෑනි බං. වෙන්න බෑ නෙවෙයි නැන්දේ. ඔය වෙලා තියෙන අපූර්වට අන්න පොලිසියෙන් ලුණු ඇඹුල් ඇතුවම නෙලනවා. පොඩ්ඩක් ගිහිල්ලා බලන්න. මේ නැන්දේ. ඔයා ඔය අපි ගැන උනන්දුවෙන් හෙව්වා වගේ නැන්දගේ පුතා ගැනත් හෙව්වනා. ඔහොම දෙයක් වෙන්නේ නෑනේ.